ලංකාවේ ඕන එක්කෙනෙකුට සති 26 එකක් ගන්න පුළුවන්. තර්ඩ් ෂයි කරන ඕන කෙනෙකුට සති 26 එකක් ගන්න පුළුවන්. ෆස්ට් ෂයි සබ්ජෙක්ට් එක අතහැරලා ඉන්න ඕන කෙනෙකුට මේ වැඩෙත් එක්ක සම්බන්ධ වුණොත් ගැරන්ට් කරලා කියනවා ඒකක් ගන්න පුළුවන්. බොහෝ දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ ඉල්ලීමක් පරිදි අපේ ඔන්ලයින් 2026 විභාගයේ ලියන දරුවන් සඳහා ඔන්ලයින් පුනරීක්ෂණ පන්තියක් කරන්න අපි සැලසුම් හදලා තියෙනවා. ඉතින් මේ පන්තිය තනිකරම තියෙන රාත්‍රී කාලේ විතරයි, මහා ලොකු රැලි වෙනකන් එහෙම කරන්නේ නැහැ. අපි දවස්වලට බෙදලා අපි කරන ලොකු වැඩ පිළිවෙලක් තියෙන්නේ. එතකොට අපි ජනවාරි මාසයේ කරන සති දෙක, ජනවාරි සති දෙකේදී අපි කරන වැඩ පිළිවෙල අපට නොමිලේ YouTube එක කරා ලබා දෙනවා. අපි Telegram group එකක් හදනවා. ඒකට සම්බන්ධ වුණාම ඒක සාකච්ඡා කරන ටියුට්ස් මේ papers වල මේ PDF ටික අපි දානවා Telegram group එකට. එතකොට ඒවා download කරගෙන මේ පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපි ඒක සඳහා මේ අපේ මේ අංකෙන් Telegram group එකේ ඉන්නවා, WhatsApp ඉන්නවා. මැසේජ් එකක් දැම්මොත් අර group එකට add කරගන්න 0.7.22.68. මේ අංකෙන් අපිව සම්බන්ධ කරගන්න. එතකොට සම්බන්ධ කරගත්තාට පස්සේ මේක බලන්න බව රෙකෝඩිනුත් අපි ලබා දෙනවා. ඊට පස්සේ පෙබරවාරි මාසෙ තමයි මුදල් අය කරලා මේ වැඩ පිළිවෙල කරගෙන යන්නේ. සද්දයක් කාඩ් නොමිලේ අපි ලබා දෙනවා. ඇවිල්ලා බලන්න තෝරාගත්ත පුනරීක්ෂණ පන්තියද හොඳ, මේකෙද ඔයාලට රිසල්ට් එකක් අඩු පිරිවැයක අඩු මහන්සියකින් හරි මේ වැඩේ කොට දා ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ සතිය ඔයාලට තියෙනවා තව විභාගයේ සතිය ජනවාරි 2යි, පෙබරවාරි 4යි, මාර්තු 4යි, අප්‍රේල් 4යි, මේ 4යි, ජූනි 4යි, ජූලි 4යි. ඒක 6 වරක් 4 24යි 2යි 26ක් තියෙනවානේ. 2යි 3යි 4යි 5යි 6යි. 4 24යි 26ක් වගේ තියෙනවා. හරි. මේ සති 26 වාට නිසකෝම එකක් ගන්න පුළුවන්. අපි ඒ සදා වැඩක් හදුවා. මෙන්න මේකයි වැඩේ පුතා. හරිද? ඔයාට අපි මේ සති 26න් හරිද පුතා? සති 16ක් අඩුම ගාන යනකොට ඔයාට සිලබස් එක අපි ඉවර කරනවා. ඕගනික් ටික ඉවරනවා, ජෙනරල් ටික ඉවරනවා, ඉනෝගනික් ටික ඉවරනවා, වායු ශක්ති විද්‍යාව තුළ ඒ ටික ඉවරනවා. හරි, ඔර පොඩි කොටසක් විතර අන්තිම වෙනකොට අපි තව දවසක් දාගෙන අපි වැඩේ කරගමු. සති 16ක් යනකොට හරිද? සති 16ක් යනකොට ඔයාට මේ සම්පූර්ණයෙන්ම ටියුට්ස් එක 16කින් ඔයාට මුළුමනින්ම අපි තියරි කවර් කරලා දෙනවා. තා කරන්න ඕනේ මෙච්චරයි. රෑ කෙමිස්ට්‍රි වෙන් කරගන්න. කෙමිස්ට්‍රි රෑ වෙන් කරගන්න. ඔයාට අපි සඳුදායට 8:30 ඉඳලා 10 දක්වා ඔන්ලයින් එකේදී කාබනික රසායනයේ නැවත මුල ඉඳලා සහ ඉනෝගනික් නැවත මුල ඉඳලා අපි සාකච්ඡා කරලා දෙනවා. ඒ සාකච්ඡා කරන දේවල් ප්‍රශ්න ඔක්කොමට ටියුට් එකේ තියෙනවා. බ්‍රහස්පතින්දා රැට අපි 7:30 ඉඳන් 11:30 දක්වා හරි ජෙනරල් ටික අපි හදනවා. ඊට අමතරව එදාම පොඩි වෙලා මේක පැයක් ගත්තා, මේක පැයකමාරක් වගේ කාලයක් ගන්නවා අපි the calculation ගණන් හදවන එක අපි කළා. ඊට පස්සේ අපි භෞතික රසායනට යනවා. ගණනය කිරීම ඉවර කළා වායු ශක්ති විද්‍යාව චාලක වලට යනවා. එතකොට අපි මේ ටියුට්ස් වල තියෙන හෝම්වර්ක් පැකේජ් එකක්. ඒ හෝම්වර්ක් පැකේජ් එක අපි සාකච්ඡා කරනවා සෙනසුරාදා රැයට. දොසෙන්සාරායට වට අවශ්‍ය වෙනවා. එතකොට සඳරෑ, ඊට අපතර බ්‍රහස්පතින්දා ඊට පස්සේ අපි හෝම්වර්ක් සාකච්ඡා කරන සෙනසුරාදා රැය. එතකොට අපි රැන්කින් පේපර් ලියවනවා. ඔන්ලයින් එකේ පේපර් එක ලියන්න ආයතන විභාග මධ්‍යස්ථාන වලට අපි ගන්න සීමිත සිසුන් පිරිසක් බඳව ගන්නේ. ඒ නිසා ඔයාගේ අවස්ථාව තමයි මේ අවස්ථාව බෙදෙන එක. ඉතින් මේකදී අපි පේපර් අපි ලියවනවා. එතකොට අපි පේපර් එකක් අපි ලියනවා. මේ සතියේ බහුවර්ණ එක ලියවනවා. ඊළඟ සතියේ අපි රචනා එක ලියවනවා. ආයෙ බහුවර්ණ එකක් ලියනවා, රචනා එකක් ලියවනවා. මේ ලියවන වෙලාවට කැම් එක ඔන් කරගෙන අපේ විභාග අපි වැඩක් හදලා දෙනවා. ඉතින් අපි ස්ක්‍රීන් එකේ ෆුල් පේන්න ඕන ආවා. හරි. તો රැට අපි ලියවන්න පේපර් එක දවස් පැය 2යි, එක පැය 3යි. එතකොට පේපර් එක ලියන වැඩේ අපි දාලා තියෙනවා අඟහරුවාදා රැට පේපර් එක ලියමු අපි. අඟහරුවාදා රැට පේපර් එක ලියලා හරි ඉරිදා රැට අපි පේපර් එක සාකච්ඡා කරමු. එතකොට අපි ලිව්වට පස්සේ හරි PDF කරලා අපි ඒ කාලය ඇතුළත අපිට සබ්මිට් කරලා එවන්න ඕන. ඒක අපි මෙහෙම print out අරගෙන බලලා අඩුපාඩු ආවට WhatsApp කරනවා. වගේ ඒවන එකට ආට ලකුණු ටික අඩුපාඩු ආදෙන්න ඕන දේවල් අපි වෙනම ආර්ථික ගයිඩ් කරනවා. ගුරුවරයා මේ සම්පූර්ණ කරන්නේ වෙන අතරමැදියෝ නෙවෙයි. කෙලින්ම මමමයි මේ වැඩේට සම්බන්ධ වෙන්නේ. ඒ අවුරුදු 25ක් විතර ටියුෂන් කරලා ගත්ත අත්දැකීම් තුළ දරුවන් පාඩම් කරේ වරදක් තියෙනවා. මොකද්ද? එක්ක මේ මාසෙම ඕගනික්, එක්ක මේ මාසෙම ඉනෝගනික්, මේ මාසෙම ෆිසිකල් කරනකොට ඊළඟ මාසෙ වල පාඩම් අමතක වෙලා දරුවට. අන්න ඒකට උත්තරයක් විදියට තමයි අමතක වෙන දරුවන්ට, ලකුණු ගන්න බැරි දරුවන්ට තමයි මේ වැඩ පිළිවෙල හදලා තියෙන්නේ. තාම වැදගත් වෙන වැඩක්. ඒ නිසා ඔයා ඒක ලස්සනට සැලසුම් කරලා කරන්න වැඩේ කරගෙන යමු. එතකොට අපි ඒකේදී අපි අන්තර්ගත කරලා දෙනවා අපේ සතියකට ටියුට් පැකේජ් එකේ මෙමරි ටෙස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඊට සතියේ කරපු එකේ මතකද කියලා බලන්න. දෙක ජෙනරල් කෙමිස්ට්‍රි කොටසක් තියෙනවා මාතෘකාවකට බෙදලා. ඉනෝගනික් බෙදලා තියෙනවා. ඕගනික් තියෙනවා. ෆිසිකල් කෙමිස්ට්‍රි ගණන් හදන්න තියෙනවා. එතකොට අපි මේ වැඩේ අපිට ඔයාට අවශ්‍යයි අපිට කෙමිස්ට්‍රි වලට ඒකක් කොන. සති 26 එකක් ගන්න බලන්න රෑ 1 2 3 4 රෑ 4යි ඕන. පේපර් එක රෑ 1 2 3 4 5යි රෑ 5ක් කොන. හරිද?
පැය දවල්වරු අනිත් සබ්ජෙක්ට් කරන්න. සෙකන්ඩ් සෙකන්ඩ් දරුවෙක් නම් උදේවරුව හරි ෆිසිකල් අනිත් සබ්ජෙක්ට් එකට දාලා රෑ කෙමිස්ට්‍රි වලට ගන්න. සෙකන්ඩ් සෙකන්ඩ් ලංකාවේ ඕන එක්කෙනෙකුට සති 26 එකක් ගන්න පුළුවන්. තර්ඩ් සෙකන්ඩ් ඕන කෙනෙකුට සති 26 එකක් ගන්න පුළුවන්. ෆස්ට් සබ්ජෙක්ට් එක අතහැරලා ඉන්න ඕන කෙනෙකුට මේ වැඩෙත් එක්ක සම්බන්ධ වුණොත් ගැරන්ට් කරලා කියනවා ඒකක් ගන්න පුළුවන්. හරිද? ඒ නිසා අපි ඒක සඳහා බොහොම මෙහෙවනවා. හරි අපි මැදිහත් වෙලා මෙහෙවනවා. ඒ නිසා සම්බන්ධ වෙන්න ජනවාරි මාසේ දෙවනි සති තුන්වෙනි සතිය අපි නොමිල කරනවා. ජනවාරි මාසේ හතරවෙනි සතිය ෆ්‍රී කරනවා. එතනින් එහාට පෙබරවාරි මාසේ දාලා අපි අපේ වෙබ්සයිට් එක හරහා සම්බන්ධ වෙලා වැඩේ කරගෙන යන්න ඕන. අපි ඒක හොඳයිද නරකයිද කියලා බලන්න ජනවාරි මාස සම්බන්ධ වෙන්න කෙමිස්ට්‍රි කොට දාගමු.